Foodie TV Lanka. අයිබෝන් සුපිරිම සුපිරි දවසක් ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඉතින් අදත් පොඩි ටීවී වෙතින් අපි ආවා ඔයාලට සුපිරිම සුපිරි ආප්ප චැලෙන්ජ් එකක් අරගෙන. අද තියෙනවා ආප්ප 50ක් මචං. කලින් කියන්න ඕනේ පොඩි ටීවී ලංකා වෙතින් ඔයාලව තාමත් ආදරයෙන් මතක් කරනවා. සියලුම ආපදාවන්ට ලක් වෙච්ච ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම අත් වශයෙන්ම අපි අද මේ දවසේ අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ සතිය විදියක් දාන්න බැරුනේ ප්‍රශ්න හේතුවෙන්. ඉතින් අපි අද ගෙනාව සුපිරිම සුපිරි චැලෙන්ජ් එකක් ආප්ප චැලෙන්ජ් එක. හරි එහෙනම් අද චැලෙන්ජ් එක මචං අපිට ආප්ප අනුග්‍රහය ලබා දෙනවා මුතු අපේ මුතු නැන්දා අඹගස්සෑව ආප්ප කඩේ. ඉතින් සුපිරිම සුපිරි දවසක් එක්ක අද අපි මුලින්ම ඔයාලට හඳුන්වලා දෙනවා අපේ නාගොල්ලන්ගෙන්මයි මේ චැලෙන්ජ් එක ආවේ අපේ තුසිත අයියා. තුස්තයව ඉතාමත් ආදරෙන් එකතු කරගන්නවා මේ අවස්ථාවට ආප්ප චැලෙන්ජ් එකට. ආප්ප 50ක් කන්න තියෙන අද සුපිරිම සුපිරි දෙන වෙන්න තුස්තා ඉන්නවා අපේ ආප්ප චැලෙන්ජ් එකට ඇවිල්ලා. ඊට පස්සේ මෙයාට එක්කෙනෙක් මදි කිව්වා චැලෙන්ජ් එක. මෙයාට දෙන්නෙක් ඕනි කිව්වා චැලෙන්ජ් එක. අපි දෙන්නෙක් ගෙනාවා. අපි ගෙනාවා නාගොල්ලා මේ ඉසුරු වසංකයි සිටිජයි ආදරෙන් එන්න කියනවා වැඩේට අද සෙට් වෙන්න. හරිද දෙනවනේ? අනිවාර්යයෙන්. මේවත් දෙන්න ඕනේ. එහෙනම් මේ දෙකොල්ල තමයි අද චැලෙන්ජ් කරන්න දන්නේ. ඒ වගේම අද චැලෙන්ජ් එකට අපි දෙනවා රුපියල් 5000ක්. දින එකක රුපියල් 5000ක් දෙනවා. එතකොට ආප්ප 50යි, චිකන් පොඩි එකයි, ලුණු මිරිසුත් තියෙනවා. ලුණු මිරිස ඔක්කොම ගන්න ඕනේ නැහැ. ගන්නට ගන්න ඕනේ. ඉතින් මේක තමයි චැලෙන්ජ් එක. එහෙනම් අපි වැඩේට යමු. Let's go. හරි. එහෙනම් චැලෙන්ජ් එක පටන් ගන්න යන්නේ සුපිරිම සුපිරි චැලෙන්ජ් එක දෙනවා දොස්තරයි. අනිවාර්යෙන් එහෙනම් සුබ වදනවා ඔයාලා දෙන්න සුපිරිය දෙන චැලෙන්ජ් එක අනිවාර්යෙන් සුබ වදනවා. එහෙනම් ඕන්න පටන් ගන්නවා මම 1 2 3 කියලා ගණන් ගද්දී ඔය චැලෙන්ජ් එක පටන් ගන්න ඕනේ. ඉක්මනින් කන කට්ටිය යන තමයි ටැග් හම්බෙන්නේ. එහෙනම් පටන් ගත්තා 1 2 3 ස්ටාර්ට්. මේකෙන් කන්න ඕනේ ආප්ප. හරි සුපිරියට චැලෙන්ජ් එක යනවාද? සුපිරි ගේමක් දෙන්නේ ගානක් වන්න තෝ කන්නේ ආප්ප ටික. මෙයා පැත්තේ ඉස්සරෝ සිටි ගේමක් දෙනවා සුපිරියට ගේමක් දෙනවා. ආප්ප 10ක් විතර කාලා තියෙන දෙයක් නැහැ. අවුලක් නැහැ නේ? වැඩ යනවා නේ? අපේ පුතා ඉතින් මම කොහොමද වැඩේ කරලා තමයි දන්නවනේ දෙන්න මොකද කියන්නේ? ගන්න පොඩ්ඩක් මම හැටි සුපිරි ගේමක් අද යන්නේ බලමු කවුද චැලෙන්ජ් දිනන්නේ කියලා. තව පොඩි කතාවක් කියන්නේ ඉගෙන ගන්න පොඩි පාඩමක් දෙන්න යන්න අද. මම පේනවනේ දෙලින්ම නාගොල්ලාමින් ගේම ඉන්නේ ආප් වලට සුපිරි සුපිරි මැච් එකක් ගාව වෙනා අනිවාර්යෙන්. කක්කදල්ලත් ටිකක් බීපල්ලා කොල්ලනේ. අලබලේ මුන් නිකන් මේ තනකොළ කපන්න යන්න වගේ ආදිසිය බලාපන්.
අනේ සුපිරියට මැච් එක යනගමන් තියෙන්නේ. දැන් නමුතුම ගේමක් තියෙන දිනකාව මේකෙන් කනවා මදරික කලින් මදරික තියලා පටේරිය කනවා. එක පිඟානක් ඉවරයි. ඒ පැත්තේ මේ පැත්තේ තව පිඟානේ අප්ප දෙකයි තියෙන්නේ. සුපිරි මැච් එකක් යන්නද බලමු නාගොල්ලාගෙන් දුසිතද නාගොල්ලාගම අනිත් පැත්තෙන් ඉසුරු ඉසිරියද කියලා. චැලෙන්ජ් එක සුපිරි චැලෙන්ජ් එකක් ආප්ප 50යි ආප්ප 100 දෙපැත්තේ. ඉතින් ආප්ප 100 කියන්නේ ලොකු ගාණක්. ඉතින් බලමු පළවෙනි චැලෙන්ජ් එක YouTube එකේ මම හිතන්නේ මේ චැලෙන්ජ් එක ආප්ප 50ගේ චැලෙන්ජ් එක. ඉතින් අනිවාර්යෙන්ම වීඩියෝ එක බලලා හොඳයි නේද සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. අනිවාර්යෙන් සුපිරිම සපෝට් එකක් කරන ඔයාලගෙන්. සුපිරිම සපෝට් එකක් ඕනේ. මෙයාලගේ වැඩේ සුපිරි නම් අනිවාර්යෙන් ලයික් කරන්න. බලමු අපි කවුද දිනන්නේ කියලා. තව චුට්ටි වෙලාවයි බලමු. චැලෙන්ජර් සුපිරිට ගිහිලා තියෙන්නේ. තව ආප්ප දෙකයි තියෙන්නේ. එක මද කෑල්ලක් තියෙනවා. චිකන් එක්ක මෙහෙත් තව ආප්ප පහයි තියෙන්නේ. සුපිරි ගේමක් යන්න නාගොල්ලාගම සුපිරිම ආප්ප චැලෙන්ජ් එකක් යන්නේ. බලමු කවුද ඉස්සලාම් කාලි කරගන්නේ කියලා. මෙයා නම් ගේම ගහන සිද්ධියක්මයි තියෙන්නේ. ආප්ප දෙක කන්නේ ඒකින්දා මේ දෙක ඇද්දි අරෙන් දෙකයි දන්නේ නැහැ. බලමු කවුද ගේම ගන්නේ කියලා. තව විනාඩි 5න් ගේම ඉවරයි. සුපිරි වීඩියෝ එකක් මේක. අනිවාර්යෙන්ම බලන්න. තව පුංචි වෙලාවයි තියෙන්නේ. මට අයිගොල්ලෝ සම්බන්ධව උච්චරේ. ඉවරන කාලේ ඉන්නකම් නැත්තම් පාරේ මරවන්න. දුම්ම ගන්න බැරි වුණා. පාතරකින් මම පරාජය වෙනවා. පාතරයි මෙතන තුනයි මෙතන එකයි හතරයි. මම කරන කොල්ල දෙන්නෙක් තමයි මාත් එක්ක තැන්දි බාරගත්තේ. මම තාම අපෑදී නෑ. කොල්ල දෙන්න කනකම් මම කනවා. මම හිතුවා මම මේ ආප්පහක කන්න බැරි වෙයි කියලා. මම කොල්ල දෙන්න අපිට චැලෙන්ජ් එකක් දෙනවා. මේ කාලා බලමු කියලා. අපි තුන් දෙනාම සෙට් කළා. කැමතිද? මම නෝනේ. දුන්නා එක කමද? මම එන්න ගලින් මෙයා මැච් එක ඇහුවා. මම ෆ්‍රෙන්ඩ් වල දෙය කිව්වා. මොකද කියන්නේ? ඔයා තරග කොල්ල දෙන්න කැපතිද බාරගන්න? උඹලා දෙන්නේ කොල්ලනේ. තනියෙන් ආප්ප 47ක් කෑවා. එකක් කම එකක්. ගේමට එකක් කම. ගේමට එකක් කමු. චැලෙන්ජ් එකට දාන්න. ඉතුරු එක බාරගමු. ගේමට එකක් මෙයා එකෙන් කනවා දාලා වෙලා. සුපිරි වැඩක් වෙන්න යන මේ පළවෙනි කතාවට. සුපිරි චැලෙන්ජ් මේ පාර. එහෙනම් අපි කොල්ලනේ. සුපිරි කෑවා. කවුද කෑවේ? ඔව්. අරගේ ජැඩ් කොල්ල දෙන්නේ කරනවා. ආප්ප 50ක්. මම තනියෙන් ආප්ප 47ක් කෑවා. තරණ කොල්ල දෙන්නේ. තරණ ජගේ. ඒක මම සතුටින් ඉඳ දුන්නා. වැඩි හරියට තේරෙන්න ගියා. එතකොට ප්‍රතිපන් ආස්තරේ කිව්වා මෙන්න නා රුපියල් 5000 ජැඩ් කරනවා. මම දෙන්නේ තෑග්ග. ඔව්. මෙයා දෙනවා ටැග්. මට වැඩි ආප්ප 3ක් කෑවා කොල්ල දෙන්නේ. රුපියල් 5000 ටැග් මම හරි ගම කොල්ල අපේ කුඩු කොල්ල දෙන්නේ. මම කටින් දෙනවා. උතේ අංකල්ලා කාරිය මම කොල්ල දෙන්නේ ඉන්නවා. මම සතුටුයි. අනිකක් නෑ. එනවා හරි. මේ වගේ ලස්සන වීඩියෝ බලා ගන්න ආයෙත් සෙට් වෙන පොඩි ටීවී ලංකාවත් එක්ක. එහෙනම් අපි ගියා සුපිරි දවසක් වේවා කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මෙන්න නම් ජය වේවා. ජය වේවා.